ඉතින් සුබ දවසක් වේවා. අදත් යාළුවෝ හැමෝටම අපි බලමු. අද දවසේත් අපි ප්ලෑන් එකේ ඉතිරි දවස් ටික කොහොමද හරියට බලලා අචීව් කරගන්නේ කියලා. ඉතින් බලන්න 19 20 කියන දවස් ටිකත් අපි ට්‍රේඩින් ප්ලෑන් එකේ විදිහට අපි ටාගට් එක අචීව් කරා. ඉතින් 21 22 කියන දවස් දෙකේ ටාගට් එක මම අචීව් කරන්න උත්සාහයක් හද දරනවා. අපි බලමු මනි මැනේජ්මන්ට් එකේ විදිහට අද දවසේදී අපි රිස්ක් මැනේජ්මන්ට් එක කීයක්ද හදා ගන්න ඕනේ කියලා. ඩොලර් 16.50ක් රිස්ක් මැනේජ්මන්ට් එක හදා ගන්න වෙනවා. 0.55යි පළවෙනි ස්ටේක් එක අපි ගන්න ඕනේ. අපි බලමු අද දවසේ ටාගට් එක කොහොමද අපි අචීව් කරගන්නේ කියලා. ඉතින් දවස් දෙකක ටාගට් එකක් අචීව් කරන්න මම බලාපොරොත්තු වෙනවා. විනාඩි දෙකකින් මම ට්‍රේඩ් එක ගන්නෙ. මිනිත් ට්‍රේඩ් එකක් දානවා. මාකට් එක වොලිටිලිටි මාකට් එක. මෙතඩ් එක රයිස් ඇන්ඩ් ෆෝල් මෙතඩ් එක. බලමු අපි 25 කියන මාකට් එකේ හොඳ අවස්ථාවක් ගන්න පුළුවන් වෙයිද කියන එක. ඉතින් හොඳම එන්ට්‍රි පොයින්ට් එකක් බලලා අපි ට්‍රේඩ් කීපයක් ගමු. ඉතින් මම ඔල්රෙඩි 50 කියන මාකට් එකේ ට්‍රේඩ් එකක් ගන්න උත්සාහයක් දරන්නම් රයිස් එකක් විදිහට. බලමු අපි 0.55කින් පළවෙනි ට්‍රේඩ් එක රයිස් එකක් විදිහට ගත්තා. ඔල්රෙඩි 50 කියන මාකට් එකේ. ඉතින් මේකෙදී රෙසිස්ටන්ට් ලෙවල් එකක් මම ඇඳ ගන්නම්. මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එක බලන්න රෙසිස්ටන්ට් ලෙවල් එක බ්‍රේක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මාකට් එක පොඩ්ඩක් අප් එකට යයි කියලා හිතලා ගත්තේ. බලමු අපි. ඩොජි කැන්ඩල් එකකුත් හැදෙනවා. වන්න පොඩි ඩොජි කැන්ඩල් එකකුත් හැදෙනවා. අපි බලමු. විනාඩි දෙකකින් ට්‍රේඩ් එක ගත්තේ. පළවෙනි ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය අපි බලමු. ඩොජි කැන්ඩල් එකක් හැදෙන එක නම් පොඩි අවදානම් සහගතයි. බලමු අපි. ඩොජි කැන්ඩල් එක බ්‍රේක් වුණොත් නම් මාකට් එක ලොකු අප් එකකට යයි. බලමු අපි. 130ක ප්‍රොෆිට් එකක් දැන් තියෙනවා. 140යි 150යි 67යි 170කට වඩා වැඩි ප්‍රොෆිට් එකක් ආවොත් නම් මම ට්‍රේඩ් එක ක්ලෝස් කරලා ගන්නවා. 158ක ප්‍රොෆිට් එකක් දැන් තියෙනවා. තප්පර 50ක කාලයක් තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. මේ ට්‍රේඩ් එකේ බලමු අපි. ලොස් එකක් යයිද නැත්නම් ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන් වේද කියලා අපි බලමු. තව තප්පර 40ක කාලයක් විතරයි යන්නේ. තාරණම් මාකට් එක පොඩි ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යනවා. අපි බලන් ඉමු. 150ක ප්‍රොෆිට් එකක් දැනට තියෙනවා. අපිට ඕන නම් ක්ලෝස් කරගන්නත් පුළුවන්. ඒත් මම 170ක් යනකම් ක්ලෝස් කරන්නේ නැහැ යාළුවනේ. බලන්න 176කින් මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තා. ඉතින් අපේ දවසේ ටාගට් එක ගත්තොත් 0.78ක් හොයන්න ඕනේ. ඉතින් 0.45ක වගේ ප්‍රොෆිට් එකක් දැනට තිබ්බා. තව එක ට්‍රේඩ් එකක් අපි බලමු. ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේද කියන එක. මම මේකත් දෙන්නම්කෝ අප් එකක් විදිහට. බලමු. මේ ට්‍රේඩ් එකත් අප් එකක් විදිහට දීලා ඒකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා අපි බලමු. රෙඩ් කැන්ඩල් එකක් තමයි හැදෙන්නේ. ඉතින් මම මෙතනින් ඉහළ තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එකත් පොඩ්ඩක් ඇඳ ගන්නම්. මාකට් එක ඉහළට ගියොත් මෙන්න මේ ඉහළ තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එක දක්වා ඉහළට යන්න ඕනේ. අපි බලන්නිමු. ස්කැල්පින් මාකට් එකක් තියෙන බලන්න ඉහළට පහළට ගිහිල්ලා නැවතත් මෙතන පහළට ගිහිල්ලා මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එක බ්‍රේක් කරලා ඉහළට ගියාට බලමු මේ කැන්ඩල්ස්ටික් කීපය රෙඩ් කැන්ඩල් හැදෙයිද කියලා. හැබැයි තව රෙඩ් කැන්ඩල් එකක් දෙකක් හැදුනත් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. අපි බලමු. 121ක ප්‍රොෆිට් එකක් තියෙනවා. 125යි 130යි 140යි 170ක් වගේ ප්‍රොෆිට් එකක් ලැබුණොත් තමයි මම ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ. එතකන් ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ අපි බලමු. නැවතත් ට්‍රේඩ් එක පොඩි ලොස් එකකට යනවා. ඉතින් බලමු අපි මේ තප්පර 38 අවසානයේදී අපේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. තාමත් අපිට ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය කියන්න බෑ. ට්‍රේඩ් එක බලන්න ලයින් එකේ තමයි තියෙන්නේ. අන්තිම තප්පර ගානේදී වෙනසක් වෙන්න පුළුවන්. දැනට නම් ට්‍රේඩ් එක ලොස් එක තමයි තියෙන්නේ. බලන්න නැවතත් ලොකු රෙඩ් කැන්ඩල් එකක් හැදෙනවා. තප්පර 17යි
ගොඩක් දුරට මේක ලොස්ට් එකට යයි. මේක ලොස්ට් එකට ගියොත් අපි බලමු 0.87කින් ඊළඟ ස්ටේක් එක අපි හදාගන්න වෙනවා. අපේ ප්ලෑන් එකේ විදිහට 0.87කින් අපි ඊළඟ ස්ටේක් එක හදාගන්න වෙනවා. ඉතින් බලන්න මේක මම නැවතත් අප් එකක් විදිහටම දෙනවා. මාකට් එක නැවතත් ලොකු අප් එකකට ගිහිල්ලා තියෙනවා. බලන්න ඉස්සෙල්ලා අපිට තව පොඩි ටයිම් එකක් තිබ්බනම් ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් එකකින් ගන්න තිබ්බා. අපි බලමු මේ ට්‍රේඩ් එක මොකක් වේද කියන එක. මාකට් එක සමස්ත මාකට් එක තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එක. ඒ නිසා තමයි මම මේ ට්‍රේඩ් කීපෙම අප් එකක් විදිහට ගත්තේ. එක ට්‍රේඩ් එකක් ක්ලෝස් වුණා විනාඩි 2කින් ගත්ත ට්‍රේඩ් එක ක්ලෝස් වුණා. අපි බලමු මේ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. 10%ක වගේ ප්‍රොෆිට් එකක් ගන්න තියෙනවා. තව විනාඩියක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු. බලන්න 21ක ප්‍රොෆිට් එකක් තියෙනවා. 35යි. 70ට වඩා ප්‍රොෆිට් එකක් ලැබුණොත් නම් මේ ට්‍රේඩ් එකත් මම ප්‍රොෆිට් එකකින් ගලවලා ප්‍රොෆිට් එකත් එක්කම ගන්නවා. අපි බලමු. තප්පර 53ක කාලයක් තියෙනවා. තාම කියන්න බෑ අපිට ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය ගැන. ඉතින් අද දවසේදී ගන්න තුන්වෙනි ට්‍රේඩ් එක තමයි මේක. තප්පර 34ක කාලයක් ඉතුරු වෙලා තියෙන දැනට ට්‍රේඩ් එක බලන්න ලොස් පැත්තේ තමයි දැනට නම් ට්‍රේඩ් එක තියෙන්නේ. අපි බලමු අන්තිම තප්පර 26 ඇතුළත අපිට ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේද නැත්නම් ලොස් එකට එයිද කියලා අපි බලමු. තප්පර 16යි. ඉතින් සෙල්ලට් මාකට් ඔප්ෂන් එක නැති වෙනවා අන්තිම තප්පර ගානේදී. ඉතින් තප්පර 11යි බලමු. අන්තිම තප්පර 10යිදී අපිට කියන්න බෑ මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. තප්පර 6යි. ඉතින් බලන්න අන්තිම තප්පරයේදී හරි ට්‍රේඩ් එකක් ලොස් පැත්තට යන්න තියෙන chance එකක් තියෙනවා. බලන්න මේක අන්තිම තප්පර කීපෙදී ප්‍රොෆිට් එකකින් ක්ලෝස් වුණා. ඉතින් මම මේක ප්‍රොෆිට් එකක් කියලා දෙනවා. ඊළඟ ට්‍රේඩ් එකත් 0.55කින්ම ගන්නවා මම. මේක මම විනාඩියකින් දෙන්නම්. මොකද මේක මම විනාඩියකින් දෙන්නේ. ආයෙත් මම පොඩ්ඩක් බලන්නම්. හරි. මේක මම විනාඩියකින් දෙනවා අප් එකක් විදිහට. මොකද ඊළඟ රෙසිස්ටන්ට් එක දක්වා මාකට් එක ඉහළට ගමන් කරයි කියලා අප් එකක් විදිහට මම ට්‍රේඩ් එක දුන්නා. බලමු අපි. මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එක දක්වා මාකට් එක ගමන් කරයි කියලා හිතලා තමයි දුන්නේ. ඉතින් මේක මම 160ක වගේ ප්‍රොෆිට් එකක් ලැබුණත් ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නම්. මොකද අද දවසේ ටාගට් එක පළවෙනි සෙෂන් එකේ ඇචීව් කරගන්න 25ක වගේ ටාගට් එකක් තමයි තව අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු මේ තප්පර 26ේදී ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. අන්න මම මේක ට්‍රේඩ් එක ක්ලෝස් කරා 63කින් ක්ලෝස් කරා. 0.35ක් USD 0.35ක් අපිට ප්‍රොෆිට් එකක් ලැබුණා. ඉතින් බලන්න 53.73යි. ඒ දවසේ ටාගට් එකත් අපි සාර්ථක විදිහට ඇචීව් කරගත්තා. ඉතින් ඊළඟ අපි රිස්ක් එක හදාගන්න ඕනේ 16.90කට අපේ මනි මැනේජ්මන්ට් එකේ රිස්ක් එක 16.90කට. අපි බලමු ස්ටේක් එක 0.56යි. හරි මේකත් විනාඩි 2කින් මම හදාගන්නේ 50 කියන එක මම නැවතත් පොඩ්ඩක් බලනවා. හැබැයි රෙඩ් කැන්ඩල් එකක් හැදෙනවා. ඉතින් රෙඩ් කැන්ඩල් එකක් හැදුනට මම මේකත් දෙන්නම් අප් එකක් විදියට. රෙසිස්ටන්ට් ලෙවල් එක දක්වා මාකට් එක ඉහළට යයි කියලා හිතලා මේ ට්‍රේඩ් එකත් මම අප් එකක් විදියට දුන්නා. ඉතින් බලමු මෙන්න මේක රෙසිස්ටන්ට් ලෙවල් එක දක්වා හැදෙයිද ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. 14ක 20ක වගේ ප්‍රොෆිට් එකක් දැනට තියෙනවා. ඉතින් බලමු ඊළඟ දවසේ ටාගට් එක ඇචීව් කරන්න අපිට කොච්චර වෙලාවක් යයිද මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා අපි බලමු. 107ක ප්‍රොෆිට් එකක් තියෙනවා. 123යි.
බලන්න 35ක ප්‍රොෆිට් එකක් තියෙනවා. 42යි 70ක් වගේ ලැබුණොත් අපි ට්‍රේඩ් එක ක්ලෝස් කරගමු ප්‍රොෆිට් එකකින්. 44යි 50යි තව විනාඩියක කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ. මම ඔයාලට 70කින් ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න කියන්නේ බලන්න අන්තිම තප්පර 5 10 දී හරි ට්‍රේඩ් එක අපි හිතන්නේ නැති විදිහට ලොස් එකකට යන්නත් ඉඩ තියෙනවා. මේ වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වලින් ට්‍රේඩ් කරද්දී ඒකයි මම කියන්නේ 70කින් වගේ ප්‍රොෆිට් එකක් තිබ්බ අවස්ථාවක අනිවාර්යෙන් ඔයාලා ට්‍රේඩ් එකක් ක්ලෝස් කරගන්න උත්සාහයක් දරන්න. අන්න 50ක වගේ ප්‍රොෆිට් එකක් දැනට තියෙනවා. අපි බලමු 70ක් ආවොත් විතරයි මම ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ. 66යි. ඉතින් බලමු තප්පර 23යි තියෙන්නේ. 64යි. බලන්න අන්තිම තප්පර 15 වෙදි නැති වෙනවා සෙල්ලට් මාකට් ඔප්ෂන් එක. බලන්න මට ඒක ක්ලෝස් කරගන්න හොඳ ප්‍රොෆිට් එකක් 70ක ප්‍රොෆිට් එකක් ආවේ නැහැ. ඉතින් මේකේ ප්‍රතිඵලය බලමු අන්තිම තප්පර ගානදී ට්‍රේඩ් එක ලොස් එකකට යයිද මේක ප්‍රොෆිට් එකෙන් ට්‍රේඩ් එක ක්ලෝස් වෙයිද කියලා. ඉතින් මේක නම් ප්‍රොෆිට් එකකින් ක්ලෝස් වෙයි. හරි. 0.52ක් ඒකේ ප්‍රොෆිට් එකක් ලැබුණා. ඉතින් යාළුවනේ බලමු අපි ඊළඟ ට්‍රේඩ් එකත් මම මේක රෙඩ් කැන්ඩල් එකක් හැදෙනවා අපි බලමු. මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එකේ ට්‍රේඩ් එක ටච් වෙලා තියෙනවා. ඉතින් මම මේක දෙනවා පෝල් එකක් විදිහට. රෙසිස්ටන්ට් ලෙවල් එකේ ටච් වුණ එකත් එක්ක බලලා පෝල් එකක් විදිහට දුන්නා. බලමු මේකේ ප්‍රතිඵලය අවසාන අවස්ථාවේදී මොනවා වෙයිද කියලා. ඉතින් මෙන්න මේ වගේ ලයින් එක වැදිලා මාකට් එක පහළට යයි කියලා හිතලා තමයි මම ගත්තේ. හැබැයි මේක මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එකක් බ්‍රේක් වුණොත් නම් ට්‍රේඩ් එක ලොකු අප් එකකට යනවා. අපි බලමු. තව විනාඩියකුත් තප්පර 35ක් වගේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. මේකේ ප්‍රතිඵලය මොකක් වෙනවද කියලා අපි බලමු. මේ ට්‍රේඩ් එක මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එක බ්‍රේක් වෙලා කැන්ඩල් ස්ටික් හැදුනොත් ලොකු අප් එකකට මාකට් එක නැවතත් යන්න පුළුවන්. බලමු මේක බ්‍රේක් වෙයිද නැත්තම් මේ ලයින් එකේ වැදිලා මාකට් එක නැවතත් පහළට එයිද කියලා. තව විනාඩියක වගේ කාලයක් තමයි තියෙන්නේ. අන්න බ්‍රේක් වෙනවා මේ ලයින් එක. ඉතින් මාකට් එක ලොකු අප් එකකට යන්න පුළුවන්. මේක අප් එකකට ගියොත් අපි බලමු මොනි මැනේජ්මන්ට් එකේ විදිහට 0.89කින් හදා ගන්න වෙනවා. මේක ලොස් එකකට යයි ගොඩක් වෙලාවට අපි බලමු. තව තප්පර 58ක් තියෙනවා. බලන්න මේක බ්‍රේක් වුණ එකත් එක්ක මාකට් එක ලොකු අප් එකකට යනවා. මම කිව්වා වගේම ඉතින් මෙන්න මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ලෙවල් කියන එක ලොකු අවධානයෙන් යුතුව ඔයාලා ස්ටඩි කරන්න. බලමු අපි මේකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. දැනට නම් ට්‍රේඩ් එක ලොස් එක තියෙන්නේ. ගොඩක් දුරට මේ ට්‍රේඩ් එක ලොස් එකකට යයි. තව තප්පර 35යි තියෙන්නේ. ඉතින් මම මේක රිෆ්‍රෙෂ් කරලා 0.89කින් ඊළඟ ට්‍රේඩ් එක ස්ටේක් එක හදා ගන්නවා. 0.89කින්. අපි බලමු 50 කියන මාකට් එකේම තවත් මම ඊළඟ ඉහළ තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එකක් මම ඇඳ ගන්නම්. මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එකත් ඇඳගෙන ඒක මම දෙන්නම් නැවතත් ඩවුන් එකක් විදියට. අපි බලමු. ඉහළ තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එකත් ටච් වුණා. ඒකත් බ්‍රේක් වුණා බලන්න. මාකට් එක ලොකු අප් එකකට යයි. අපි බලමු මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. බලන්න ඊළඟ හැදුන කැන්ඩල්ස්ටික් සියල්ලම වගේ ලොකු අප් මාකට් එකක් තමයි යන්නේ. අපි බලමු මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. ඉතින් බලමු යාළුවනේ තව විනාඩි 1යි තප්පර 37ක වගේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු මේ කාල සීමාව අවසානයේදී මේ ට්‍රේඩ් එක ලොස් එකකින් ක්ලෝස් වෙයිද නැත්නම් ප්‍රොෆිට් එකක් ගයිද කියලා. බලන්න මේ ට්‍රේඩ් එකත් බලමු අන්තිම අවස්ථාව වෙනකන් අපිට කියන්න බෑ. අපි ඇඳගත්ත රෙසිස්ටන්ට් ලෙවල් තුනම බ්‍රේක් වුණා. ඉතින් බලමු මේ රෙසිස්ටන්ට් ලෙවල් එකත් බ්‍රේක් වෙයිද මේක ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. දැන් ට්‍රේඩ් එක ලොස් එක තමයි තියෙන්නේ. ඉතින් මේකත් හදිසියවත් ලොස් නොත් එහෙම අපි බලමු ඊළඟ ස්ටේක් එක අපි 1.38කින් ගන්න වෙනවා. තප්පර 39ක කාලයක් තව ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ගොඩක් දුරට මේ ට්‍රේඩ් එකත් ලොස් එකකට යන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා අපි බලමු. ඉතින් අලුවනේ මේකත් ලොස් එකකට යයි.
97ක ලොස්ට් එකක් තියෙනවා 1.738ක්. ඊළඟ ට්‍රේඩ් එක අපි ගන්න ඕනේ 1.738ක් 50 කියන මාකට් එක නැවතත් මම බලන්නම් මෙතන නැවතත් ඉහළට හැදෙනවා. හරි. මම මේක නැවතත් දෙන්නම්කෝ පෝල් එකක් විදියට. රෙසිස්ටන්ට් ලෙවල් 3ක් ඇඳගත්තා. රෙසිස්ටන්ට් ලෙවල් 3 වෙනි රෙසිස්ටන්ට් ලෙවල් එකේ ප්‍රතිඵලය බලමු අපි. මේක අපිට නැවතත් මේ රෙසිස්ටන්ට් ලෙවල් එකත් බ්‍රේක් කරලා මාකට් එක අප් එකට යයිද නැත්නම් රෙඩ් කැන්ඩල්ස්ටික් එකක් හෝ දෙකක් හැදෙයිද කියලා. මෙන්න මේ රෙසිස්ටන්ට් ලෙවල් එක බලන් ඉන්න. මේක බ්‍රේක් වුණොත් නම් අපේ රෙසිස්ටන්ට් ලෙවල් 3ක්ම බ්‍රේක් වෙලා තියෙනවා. අපි බලමු. මේකත් බ්‍රේක් වෙනවා යාළුවනේ බලමු අපි. අපි මේ ට්‍රේඩ් තුනම ගත්තේ මෙන්න මේ පහළ තියෙන රෙසිස්ටන්ට් ලෙවල් 3 ස්ටඩි කරලා. ඉතින් මේ තුනම ලොස්ට් එකකට ගියා. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියන එක අපි බලමු. තව විනාඩියක කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ. රෙඩ් කැන්ඩල් එකක් හැදෙයිද නැත්නම් මේක බ්‍රේක් වෙලා නැවතත් ලොකු අප් එකකට යයිද කියලා අපි බලමු. 140ක ප්‍රොෆිට් එකක් තියෙනවා 50යි 57යි බලමු අපි 70ක වගේ ප්‍රොෆිට් එකක් ලැබුණොත් නම් ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නවම ට්‍රේඩ් එක නැවතත් අප් එකකට යයිද බලමු මේකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. හරි අවධානයෙන් ඉන්න. ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න අවස්ථාවක් ලැබුණොත් ඔයාලා 70කින් වගේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න. 45ක ප්‍රොෆිට් එකක් තමයි දැනට තියෙන්නේ. බලන්න තප්පර 35යි මේ තප්පර 35 ඇතුළත අපේ බලන්න ප්‍රතිඵලයක් එයිද කියලා. 71කින් මම ක්ලෝස් කරගන්න බැරි වුණා. හරි 78යි 85කින් මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තා. ඉතින් මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකක් ගන්න මට පුළුවන් වුණා 0.77යි කියන්නේ 0.787කින් මම ඊළඟ ට්‍රේඩ් එක ගන්නවා යාළුවනේ. මේක මම දෙන්නම් නැවතත් පෝල් එකක් විදියට. මම හිතනවා මේ රෙසිස්ටන්ට් ලෙවල් එකේ මාකට් එක වැදුණු නිසා පොඩි ඩවුන් එකකට යයි කියලා මාකට් එක අපි බලන් ඉමු. මේ රෙසිස්ටන්ට් ලෙවල් එකේ වැදිලා මාකට් එක පොඩි ඩවුන් එකකට යයි කියලා හිතනවා. ඩොජි කැන්ඩල් එකකුත් හැදුණා අපි බලමු. 21ක වගේ ප්‍රොෆිට් එකක් දැන් ට්‍රේඩ් එකේ තියෙනවා අපි බලමු. මේක අපි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයිද නැත්නම් මේ සපෝට් රෙසිස්ටන්ට් ලෙවල් එකත් බ්‍රේක් වෙලා මාකට් එක ඉහළට යයිද කියලා බලමු. අපි ට්‍රේඩ් තුනෙන් දෙකක් ලොස්ට් එකකට ගියා. තුන්වෙනි ට්‍රේඩ් එක තමයි අපිට ප්‍රොෆිට් එකකින් ගලව ගන්න පුළුවන් වුණේ. අපි බලමු මේ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. අපිට තාම කියන්න බෑ. අපි බලමු පොඩ්ඩක් RSI ලෙවල් එක. RSI ලෙවල් එකක් තියෙන්නේ 80 වගේ ලෙවල් එකේ. ඉතින් අපි මේක ලොස්ට් එකකට ගියත් ඊළඟ එකත් අපි ඩවුන් එකක් විදිහට දෙමු. හදිස්සියවත් මේක ලොස්ට් එකකට ගියොත් 1.741කින් ඩවුන් එකක් විදිහට මම ගන්නවා. මොකද RSI ලෙවල් එකත් 80 ලෙවල් එකට වඩා ඉහළින් තියෙන නිසා පොඩි රෙඩ් කැන්ඩල් එකක් හැදෙයි කියලා මම හිතනවා. බලමු. තප්පර 44ක කාලයක් තියෙනවා. මේක ප්‍රතිඵලය කියන්න බෑ. මේ තප්පර 40 ඉවරනකම් අපි බලමු. ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන් වේද? ලොස්ට් එකකට යයිද කියලා බලමු. තප්පර 30යි තප්පර 25ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු. අවසාන අවස්ථාවේදී ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. තප්පර 18යි. ඉතින් නැවතත් ලොස්ට් එකකට යන්නේ අපි බලමු. අපිට අන්තිම අවස්ථාවේදී සෙල් ඇට් මාකට් ඔප්ෂන් එක නැති වුණා. තප්පර 7යි. අවසාන අවස්ථාවක් වෙනකන් අපිට කියන්න අමාරුයි ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. හරි. ඒකත් අපිට ප්‍රොෆිට් එකකින් ගලව ගන්න පුළුවන් වුණා. ඒකත් ප්‍රොෆිට් එකකින් ගලව ගන්න පුළුවන් වුණා. අපි බලමු දැනට අපේ ප්‍රොෆිට් එක කීයක් තියෙනවද කියලා. 0.733ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මම නැවතත් අපේ ප්ලෑන් එකේ විදිහට මේකත් ප්‍රොෆිට් කරගත්තා අපි. ඉතින් බලමු මේක ප්‍රොෆිට් කරගත්ත නිසා 0.58ක. ඉතින් 0.55න් මම තව එක ට්‍රේඩ් එකක් ගන්නම් අද දවසේ ටාගට් එක අචීව් වෙන්න. 0.57 25ක 25ක වගේ ප්‍රොෆිට් එකක් තමයි තව අපිට ඕන වෙන්නේ. ඉතින් මම මේකත් දෙන්නම් ෆෝල් එකක් විදියට අපි බලමු.
ග්‍රීන් කැන්ඩල් එකක් තමයි හැදෙන්නේ. ඉතින් මේක මම ගත්තේ පෝල් එකක් විදියට 7.25කට වඩා ප්‍රොෆිට් එකක් ලැබුණොත් මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරලා ගන්නවා. ඉතින් බලන්න 54.26ක් දැන් ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක තියෙනවා. බලමු. ග්‍රීන් කැන්ඩල් එකක් හැදෙනවා. දැන් 90ක වගේ ලොස් එකක් තමයි තියෙන ට්‍රේඩ් එකක් බලමු. තව විනාඩියකුත් තප්පර 5ක වගේ කාලයක් තියෙන්නේ. අපි බලමු. මේ ට්‍රේඩ් එක 100%කින්ම දැන් ලොස් එකක් තියෙනවා. 0.89ක් මේක ලොස් වුණොත් අපිට ට්‍රේඩ් එක ඊළඟ ස්ටේජ් එක හදා ගන්න වෙනවා. ඉතින් මේක 100%ම ලොස් එකක් නිසා මම 0.89කින් ඊළඟ ට්‍රේඩ් එක හදා ගන්නවා. මම විනාඩියකට පොඩ්ඩක් අඩු කරගන්නම්. වීඩියෝ එක දික් වෙන නිසා මේක මම හෝල්ඩ් එකක් විදියට දෙන්නම්. බලමු අපි මේ ට්‍රේඩ් එක මම හෝල්ඩ් එකක් විදියට ගත්තා. 70ක ප්‍රොෆිට් එකක් ලැබුණොත් විතරයි මම ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නේ. අපි බලමු මේ විනාඩියකින් ගත්ත පොඩි කාල සීමාවකින් ගත්ත ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. තව තප්පර 37ක් තියෙනවා. බලමු අපි. තප්පර 28ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් ට්‍රේඩ් එක ලොස් එක තියෙන්නේ. හැබැයි අපිට අවසාන වෙනකන් කියන්න බෑ මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. මටත් ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් හැදෙන්නේ. මුළු මාකට් එකම ලොකු අප් ට්‍රෙන්ඩ් එකක තියෙන. ඉතින් මේක ලොස් වුණොත් 1.38කින් අපිට ඊළඟ ට්‍රේඩ් එක ගන්න වෙනවා. මේකත් ලොස් එකක් යයි. 1.39කින් ඊළඟ ට්‍රේඩ් එක අපිට ගන්න වෙනවා. මම නැවතත් මේක පෝල් එකක් විදියටම දෙන්නම්. මාකට් එක දැනට අප් ට්‍රෙන්ඩ් එකක තියෙන්නේ. මොකද රෙසිස්ටන්ට් ලෙවල් ඔක්කොම බ්‍රේක් වෙලා මාකට් එක ලොකු අප් ට්‍රෙන්ඩ් එකකට යනවා. ඉතින් ලොකු අවදානමක් අරන් මම හිතන්නේ මම මේ ට්‍රේඩ් එකක් ගන්න උනේ. මම බලමු. RSI ලෙවල් එක බලලා තමයි මම ට්‍රේඩ් එක ගත්තේ. බලමු මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා. රෙඩ් කැන්ඩල් ස්ටික් කීපයක් හැදෙන්න ඕනේ. බලමු අපි. තප්පර 28ක කාලයක් තියෙන්නේ. අපිට කියන්න බෑ අවසාන තප්පර ගාන වෙනකම් අපිට මේකේ ප්‍රතිඵලය මොකක් වෙනවද? ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන් වෙයිද? ලොස් එකක් යයිද කියලා. බලන්න 1.24ක් 89ක ප්‍රොෆිට් එකකින් ඒක ක්ලෝස් කරගන්න අපිට ලැබුණා. ඉතින් 0.77කින් ඊළඟ ට්‍රේඩ් එක අපිට ගන්න වෙනවා. 0.77කින්. ඉතින් මේකත් ග්‍රීන් එකක් හැදෙනවා. හැබැයි මම මේක ඩවුන් එකක් විදියට දෙන්නම්. ඒක පොඩි රිස්ක් එකක් අරන් මම දුන්නේ. රෙසිස්ටන්ට් ලෙවල් එක බ්‍රේක් කරපු මාකට් එකත් පොඩි රිස්ක් එකක් අරන් තමයි දුන්නේ. අපි බලමු. තව තප්පර 40ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු. අන්තිම තප්පරේදී මාකට් එක ලොකු අප් එකකට යන්නත් පුළුවන්. අපි බලමු. ඒක නම් ග්‍රීන් කැන්ඩල් එකක් හැදෙන්නේ. ඒ විනාඩියකින් දුන්නේ මම මේ කාල සීමාව ගොඩක් මේ වීඩියෝ එකේ දික් වෙන නිසා ලොකු අවධානමක් එක්ක දුන්නේ මම ඒක. ඉතින් හදිසියවත් මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් අපි බලමු. මේක ලොස් වුණොත් අපි ඊළඟ එක කීයකින්ද ගන්න ඕනේ කියලා. 1.31කින් අපිට ගන්න වෙනවා. ඉතින් මේ ට්‍රේඩ් එකත් ලොස් වෙයි. තප්පර 4යි තව තියෙන්නේ. 1.31කින් 1.31කින් වීඩියෝ එක දික් වෙන නිසා මේකත් මම දෙන්නම් ෆෝල් එකක් විදිහට. විනාඩියකින් තමයි මේකත් ගන්නෙ. ඉතින් මම මේ අවදානම් ට්‍රේඩ් ටිකක් ගත්තේ ලොකු වෙලාවක් ගිය නිසා. අපි බලමු. දැනට ලොස් එක තියෙන ට්‍රේඩ් එක. අපි බලමු අවසාන අවස්ථාවේදී අපිට ප්‍රොෆිට් එකකින් ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න පුළුවන් වේද? නැත්නම් ලොකු අප් එකකට මාකට් එක යයිද කියලා.
බලන්න ඒකත් ලොකු අප් එකකට යනවා දැනට. රෙසිස්ටන්ට් ලෙවල් 4ම අපි අඳගත්ත රෙසිස්ටන්ට් ලෙවල් 4ම බ්‍රේක් වෙලා මාකට් එක ලොකු අප් එකකට යනවා. ඉතින් බලන්න RSI ලෙවල් එකත් ඉහළ තියෙනවා, 70 ලෙවල් එක පැනලා තියෙනවා. ඉතින් නමුත් අනපේක්ෂිත විදිහට ට්‍රේඩ් කීපෙම ගත්ත ට්‍රේඩ් කීපෙම ලොස්ට් වුණා. ඒකත් ලොස්ට් එකක් දුන්නොත් අපි ඊළඟ 2.16කින් හදා ගන්න ඕනේ. 2.16කින් ඉතින් ඒකත් බලමු ලොකු අප් එකකට යන මාකට් එකේදී. මම ඉතින් මේක දෙන්නම් අප් එකක් විදිහට. මොකද රෙසිස්ටන්ට් ලෙවල් ඔක්කොම බ්‍රේක් වුණා. ඉතින් අවදානමක් අරගෙන මම මේක අප් එකක් විදිහට දුන්නා. 125යි 35ක් තියෙනවා බලමු. ඉතින් මේක RSI ලෙවල් එක බ්‍රේක් කරපු එක අවදානම් සහගත ට්‍රේඩ් එකක් තමයි මේක නම් මම ගත්තේ. 56යි 75යි. හරි. අපි මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකින් ගලව ගන්න පුළුවන් වුණා. බලන්න රෙසිස්ටන්ට් ලෙවල් 4ම බ්‍රේක් වුණ නිසා තමයි මම මේක අප් එකක් විදිහට ගත්තේ. 1.20කින් වගේ අපි ඊළඟ ට්‍රේඩ් එක දෙමු. 1.20කින් වගේ. ඉතින් යාළුවනේ මේ අවදානමත් අරගෙන මම තවත් දෙනවා අප් එකක් විදිහටම. බලමු. ලොකු අවදානමක් එකක් මම ගත්තේ. සියයට 80 පැනපු RSI ලෙවල් එක ගොඩක් දුරට පහළට එයි කියලා හිතලා අපි කලින් ට්‍රේඩ් කීපෙම ගත්තේ. ඉතින් මේක රිස්ක් එකක් එක්ක තමයි අපි ට්‍රේඩ් එක ගත්තේ. බලමු ට්‍රේඩ් එක අප් එකට යයිද නැත්නම් රෙඩ් කැන්ඩල් ස්ටික් කීපයක් හැදෙයිද කියලා. මේක රෙඩ් කැන්ඩල් ස්ටික් එකක් දෙකක් හැදුනොත් මාකට් එක නැවතත් ලොකු ඩවුන් එකකට යන්නත් අවස්ථාව තියෙනවා. අපි බලමු. මේ වගේ RSI ලෙවල් එකක් බ්‍රේක් වෙන අවස්ථාවක මාකට් එක ඩවුන් එකට යන්නත් අවස්ථාවක් තියෙනවා. බලන්න ඒක ලොස්ට් එකක් යයි ගොඩක් දුරට. අන්තිම තප්පර දෙකේදී ට්‍රේඩ් එක ලොස්ට් එකකට ගියා. ඉතින් යාළුවනේ 2.30කින් වගේ ඊළඟ ට්‍රේඩ් එකක් මම ගන්නම්. බලමු. මේකත් ලොකු අප් එකකට හැදෙනවා ට්‍රේඩ් එක. බලන්න මාකට් එක තියෙන්නේ අප් මාකට් එක. බලමු අපි 79ක RSI ලෙවල් එක බ්‍රේක් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ට්‍රේඩ් එකක් ගන්න එක ඇත්තටම ගොඩක් අවදානම් සහගතයි. චුට්ටක් බලමු අපි. Volatility 25 කියන මාකට් එකත් මම ටිකක් බලනවා. Volatility 25 කියන මාකට් එකත් බලලා මේකෙත් මම දෙන්නම් ඩවුන් එකක් විදිහට අපි එක ට්‍රේඩ් එකක් ගමු ඩවුන් එකක් විදිහට. සියයට 16ක වගේ ප්‍රොෆිට් එකක් දැනට තියෙනවා. අපි බලමු. තප්පර 38ක කාලයක් තව ඉතුරු වෙලා තියෙන්නේ. බලමු මේකෙදි ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොනවා වෙයිද කියලා. දැන් තියෙන ට්‍රේඩ් එක ලොස්ට් එක අපි බලමු මේක ප්‍රොෆිට් එකකින් ගලවන්න පුළුවන් වේද නැත්නම් මේ ට්‍රේඩ් එකත් ලොස්ට් එකකට යයිද කියලා. බලන්න එකත් පොඩ්ඩක් ග්‍රීන් කැන්ඩල් එකක් හැදෙනවා. මාකට් එකේ තිබ්බ රටාව විදිහට මම ගත්තේ රෙඩ් කැන්ඩල් එකක් හැදෙයි කියලා. තප්පර 12ක් තව තියෙනවා යාළුවනේ. තප්පර 10යි අවසාන තප්පර 8 අපිට කියන්න බෑ ප්‍රතිඵලය මොනවා වෙයිද කියන එක. දැන් ට්‍රේඩ් එක ලොස්ට් එක තමයි තියෙන්නේ. දැනට බලමු අන්තිම තප්පරේදී ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වේද කියලා. හරි. අන්තිම තප්පරේදී ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් එකකින් ගලව ගන්න පුළුවන් වුණා. ඉතින් බලන්න අද දවසේ අපි ටාගට් එකත් ඇචීව් කරා. ඉතින් අද දවසෙත් බලන්න ට්‍රේඩ් 8ක් ගත්තා. ට්‍රේඩ් 8න් අපිට ට්‍රේඩ් 3ක් ප්‍රොෆිට් කරගන්න ලැබුණා. ඉතින් ට්‍රේඩ් 5ක්ම අපේ ලොස්ට් වුණා.
හැබැයි අපේ ටාගට් එක අද දවසේත් ඇචීව් කරන්න පුළුවන් වුණා. ඉතින් අද දවස් 2ක ට්‍රේඩ් ගන්නවා විදිහට මම සෙෂන් දෙකක් විදිහට වලට අරන් ආවා. බලන්න මගේ account balance එක බලන්න 55.21ක් දක්වා මම අප් කරගෙන තියෙනවා. ඉතින් ප්ලෑන් කරලා තිබ්බ ප්‍රොෆිට් එකකටත් වඩා වැඩි ප්‍රොෆිට් එකක් අද දවසෙත් මම ඇචීව් කරගත්තා. බලන්න 1.58යි මම ප්ලෑන් කරලා තිබ්බේ. හැබැයි ඩොලර් 2කට ආසන්න මුදලක් අද දවසෙත් මම ටාගට් එක ඇචීව් කරගත්තා. හරි. ඉතින් යාළුවනේ හෙට දවසෙත් මේ වගේම අපේ ප්ලෑන් එකේ තවත් දවසකින් හෝ දෙකකින් ට්‍රේඩ් කළා මම ඔයාලට පෙන්නන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.